guys, වෙනද වගේ මදුලක් එකටත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලව එක්කගෙන ආවේ ලංකාවේ තියෙන ලස්සනම දේව මන්දිරය බලන්න. මම මේ ඉන්නේ රාගම. ඉතින් මේ තියෙන්නේ සුවිසල් දේව මන්දිරය. ලංකාප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව. එහෙම නැත්නම් අපි හැමෝම දන්න තේවත්ත පල්ලිය. මේ තේවත්ත පල්ලිය අක්කර ගානක වපසරියකින් යුක්ත පල්ලියක්. ඉස්සර මේ වතුයාය හඳුන්වලා තියෙන්නේ දොඩම් කඳු වතුයාය කියලා. මේ අග්‍රගණ්‍ය නිර්මාණය බිහි වෙන්න හේතු වෙලා තියෙන දෙවන ලෝක යුද්ධය. දෙවන ලෝක යුද්ධයෙන් ලංකාවට හානියක් වෙයි කියලා මිනිස්සු බය වුණ හින්දා එවකට කොළඹ අගරදුගුරුව සිටි අතිඋතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණෝ මේ තේවත්ත කුඩා පැල්පත් පල්ලියට ඇවිල්ලා තියෙනවා. පියතුමා දේව මාතාවන්ගෙන් ලංකාවේ ආරක්ෂාව පතා තියෙනවා. ඒ වෙනුවෙන් තේවත්ත භූමිය තුල බැසිලිකා දේව මන්දිරයක් ඉදිකිරීමට බාර වෙලා තියෙනවා. ඒ වුණත් ජෝන් මේරි මසෝන් පියතුමන්ට මේ බාරය ඔප්පු කිරීමට හැකි වුණේ නැහැ. එතුමන් ස්වර්ගස්ථ වූ නිසා. ඉන්පසුව ඒ ඉටු කිරීමට බාර වුණේ අගරදුගුරු තනතුරට පත්ව සිටි අතිඋතුම් තෝමස් කුරේ හිමිපාණන්. දේවස්ථානයේ ඇතුළට ආවට පස්සේ මේ වගේ ඉටිපන්දම් ගන්න තැනක් තියෙනවා. මම බෞද්ධාගමික කෙනෙක්. ඉතින් මං හරියටම දන්නේ නැහැ කරන වත්පිළිවෙත් හරිද කියලා. ඒ වුණාට මං දන්න තරමින් දන්න දේවල් ටික කරන්නේ හරිම භක්තියෙන්. මම දැන් මේ ඉන්නේ ප්‍රධාන දෙව් මැදුරේ ඇතුලේ. මේ දේව මන්දිරය නිර්මාණය කරලා තියෙන්නේ කුරුසයක හැඩයට. එතකොට මේ තේවත්ත පල්ලිය නිර්මාණය කරලා අවසන් කරන්න අවුරුදු 20ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා කියලා කියනවා. මේ බිම්මහලේ අගරදුගුරු තෝමස් කුරේ හිමිපාණන්ගේ දේහය තැන්පත් කරලා තියෙනවා. දැනට ලෝකයේ බැසිලිකා 1000ක් විතර නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි තේවත්ත බැසිලිකාව කියලා කියන්නේ. මම මේ දේවස්ථානයට එන්නේ දැනට අවුරුදු 2මාරකට විතර කලින් පළවෙනි වතාවට. උතන ඉඳන් මාස 3-4කට එකපාරක් හරි මම ඇවිල්ලා යන්න එනවා. ඉතින් මේ බැසිලිකා භූමිය පුදුම තරම් හිතට සැනසීමක් දෙන තැනක්. ඒ වගේම මේ තියෙන්නේ ආගමික ස්ථාන සුවඳවත් කිරීම සඳහා යොදා ගන්න කට්ට කුමංජල් ගහක්. මේ වගේ ගස් 5ක් විතර මේ භූමියේ තියෙනවා කියලා කියනවා. එහෙනම් ඉතින් මේ නිදහස ඔයාලට නිදහසේ විඳින්න දීලා මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි.